අයිබෝවන් සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා PG අප්ඩේට්ස් අපේ channel එකට. පහුගිය අවුරුදු කීපය දිහා බලද්දී ලංකාවේ බජට් වාහන අතර ප්‍රමුඛ ස්ථානය හිමි වෙලා තිබ්බේ WagonR වලට. මේ අධික ජනප්‍රියතාවය සහ හදිස්සියේ වාහන ගෙන්වීම නතර කළ නිසා WagonR කියන මෙන්න මේ වාහනේ මිල දෙගුණයකටත් වඩා වැඩි වුණා. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව අතර ප්‍රසිද්ධ වුණ වැගන් බ්‍රෑන්ඩ් එක තමයි සුසුකි. ඊට අමතරව නිසාන් හොන්ඩා මිත්සුබිසි වගේ ප්‍රසිද්ධ සන්නාමවලින් මේ ආකාරයේ වැගන් වාහන අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මං අද කතා කරන මේ වාහනය නම් කලින් කිව්ව එක බ්‍රෑන්ඩ් එකකවත් නෙවෙයි. නමුත් මේ වාහනයත් ජපන් රටේ නිෂ්පාදිත ඩයිහට්සු සමාගමට අයිති වාහනයක්. ඉතින් මේ වාහනය හොඳ නරක සියලු බදුත් සමග ලංකාවේදී මිල කීයක් විතර වෙයිද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේ වාහනය තමයි ඩයිහට්සු මූ මෝටර් රථය. මං කලින් කිව්වා වගේම මේ මෝටර් රථය ජපානයේ නිෂ්පාදිත කේකා ගණයට අයත් වාහනයක්. අනිත් කේකා වගේම මේකටත් බොක්සි ඩිසයින් එකක් තමයි තියෙන්නේ. නමුත් මේ වාහනයටම ආවේනික යුනික් හැඩයක් සහිතව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිකුත් මෝටර් රථ වගේම ඩයිහට්සු මූ මෝටර් රථයත් ඔප්ෂන් අනුව බේස් මොඩල් එකේ ඉඳලා හයි එන්ඩ් වෙනකම් මාදිලි කීපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. බේස් මෝඩල් එක තමයි ඩයිහට්සු මූ L ග්‍රේඩ් එක. ඊට පස්සේ ඩයිහට්සු X ග්‍රේඩ් එක, ඩයිහට්සු මූ X ටර්බෝ එක, ඩයිහට්සු මූ කස්ටම් X, ඒ වගේම ඩයිහට්සු මූ කස්ටම් RS සහ ඩයිහට්සු මූ කස්ටම් RS SA ලෙස මාදිලි කීපයක්ම වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩයිහට්සු මූ L ග්‍රේඩ් එක පිළිබඳව. ඒ කියන්නේ වාහනේ බේස්ම මොඩල් එක ගැන. මොකද ලංකාවට ආවම තියෙන අධික බදු නිසා වාහනේ මිල කොහොමත් වැඩි වෙනවා. ඉතින් මිල අඩුවටම ලංකාවේදී ගන්න තියෙන මොඩල් එක තමයි මේ බේස් මොඩල් එක වෙන L ග්‍රේඩ් එක. මේ හුරුබූටි මෝටර් රථය බලගැන්වෙන්නේ 660cc 3 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකකින්. මේ එන්ජින් එක මගින් හෝස් පවර් 52ක උපරිම බලයක් ලබා දෙනවා. ඒ වගේම ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ගියර් පද්ධතියක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහන් කළොත් ලීටරයට කිලෝමීටර් 24ත් 26ත් අතර ඉතා හොඳ ඉන්ධන ආරක්ෂමතාවයක් තියෙනවා මේ වාහනයට. ඉතින් මේක මං කලින් කිව්වා වගේම බජට් මුදලකට විකිනෙන වාහනයක්. එම නිසා LED හෙඩ්ලැම්ප්ස් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලබා දීලා තියෙන හැලජන් හෙඩ්ලැම්ප්ස්. ඉතින් මේ බජට් එකට විකිනෙන අනිත් වාහනවල වගේම අපිට දකින්න ලැබෙන සිම්පල් ඩිසයින් එකක් සහිත ස්ටෑන්ඩඩ් ග්‍රිල් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේම ඩයිහට්සු මූ එකටම යුනික් ලුක් එක ගොඩක්ම පේන්න තියෙන්නේ වාහනේ පිටුපස ඩිසයින් කරලා තියෙන ස්පොයිලර් එකකින්. මේ මෝටර් රථයේ ඉන්ටීරියර් එක බැලුවම ඔයාලට පේනවා ඇති මේක ගොඩක් ඉඩකඩ සහිත වාහනයක්. ඉතා හොඳ ලෙග් ස්පේස් එකක් වගේම හෙඩ් රූම් එකකුත් තියෙන නිසා 4 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඇනලොග් මීටර් දෙකක් හා එක ඩිජිටල් මීටරයක් සහිතව තමයි ඩෑෂ්බෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම බේස් මොඩල් එකේ එහෙම නැත්නම් ඩයිහට්සු මූ L ග්‍රේඩ් මෝටර් රථයේ මල්ටිෆන්ක්ෂනල් ස්ටීරින් වීල් එකක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ස්ටෑන්ඩඩ් ස්ටීරින් වීල් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඉන්බිල්ට් ටච් ස්ක්‍රීන් එකකුත් අපිට දැක ගැනීමට හැකියාවක් නැහැ. ඒකත් ආෆ්ටර් මාකට් තමයි අපිට ඉන්ස්ටෝල් කරගන්න වෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරපු WagonR බේස් මොඩල් එකත් සමග බලද්දී නම් මේ වාහනේ අපට ස්මාර්ට් කී පුෂ් ස්ටාර්ට් පහසුකම් නම් ලැබෙන්නේ නැහැ. නමුත් ඉහළ ඩයිහට්සු මොඩල් වල මේ ෆීචර් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩයිහට්සු මූ L ග්‍රේඩ් කාර් එකේ ස්ටීරින් වීල් එකේ පවර් මොඩ් බටන් එකක්ද අපිට බලා ගන්න පුළුවන් මවුන්ට් කරලා තියෙනවා. ඉතින් වාහනේ ආරක්ෂාව සහ අනෙකුත් ෆීචර්ස් කතා කළොත් ඩුවල් එයාර් බෑග්ස් තමයි හම්බෙන්නේ. EBD සහිත ABS තිරිංග පද්ධතියක්, පවර් වින්ඩෝ, ඉලෙක්ට්‍රික් මිරර්ස් වැනි ගෙවන ගානට සරිලන ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා මේ වාහනයට. ඒ වගේම ස්මාර්ට් ඇසිස්ට්, ලේන් ඩිපාචර් සිස්ටම් වගේම වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එක වැඩි කරන්න අයිඩ්ලින් ස්ටොප් ෆීචර් එකද ලබා දීලා තියෙනවා. ඉතින් ඕවා තමයි මේ බජට් කාර් එකේ විස්තර. WagonR බේස් මොඩල් එකට සාපේක්ෂව සමහර ඔප්ෂන් අඩු වුණත් WagonR එකේ දකින්න නොලැබෙන මේ වාහනයටම ආවේනික ෆීචර්ස් ප්‍රමාණයකුත් අපිට දකින්න පුළුවන්. ඉතින් සියලු බදුත් සමග මේ වාහනය මිල කීයක් විතර වෙයිද ලංකාවට එද්දි? WagonR බේස් මොඩල් එක සහ ඩයිහට්සු මූ බේස් මොඩල් එක කම්පෙයාර් කරද්දී ජපන් ඔක්ෂන් වල මිල අඩුවෙන් තියෙන්නේ ඩයිහට්සු මූ මෝටර් රථය. ඉතින් ලංකාවේදී සියලු බදුත් සමග 2023 ඩයිහට්සු මූ L ග්‍රේඩ් රථයක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 10000කට වඩා අඩුවෙන් ධාවනය කරපු බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන්ම තියෙන වාහනයක මිල වෙන්නේ ලක්ෂ 59ත් 63ත් අතර.
ඉතින් ගිනි ගණන් වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ විකිනෙන වැගන්නාර් වෙනුවට ඉතා හොඳ ඔප්ෂන් එකක් තමයි මං අද කතා කළ මේ මෝටර් රථය. බොහොමයක් දෙනා නොදන්න මේ මීලට විකිනෙන තවත් මේ වගේ වාහන කීපයක්ම තියෙනවා. ඉතින් අපි ඉස්සරහට අරගෙන එන්නම් ඒ වාහන පිළිබඳ තවත් විස්තර. ඉතින් ඔයාටත් වාහනයක අත්‍යවශ්‍යතාවය ගොඩක්ම තියෙන කෙනෙක් නම් හොඳ වාහන ආනායනකරුවන් හා සම්බන්ධ වෙලා විශ්වාසවන්තව ඔයාගේ වාහනය මිලදී ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ ඉස්සරහට බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.